ආයුබෝවන් මම කපිල උණ්ඩුක පුච්චා. ඉතින් යාළුවනේ ඔයාලා thumbnail එකේ දැක්ක විදියට title එකේ දැක්ක විදියට අද ගෙනල්ලා තියෙන්නේ මල් ලක්ෂ 30ක් දීලා ගෙනාවු මගේ 1000cc බයික් එක පෙන්වන්නයි යන්නේ ඔයාලට. ඉතින් යාළුවනේ අපිට මුලින්ම අපි මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අපේ අරලිය සීයව සමාවෙන්න. අරලිය සහල් වෙතින් අපිට ස්පොන්සර් කරනවා හැමදාම. ඉතින් අරලිය හදවතේ ඉතින් මම සුපුරුදු පරිදි උණ්ඩුක පුච්ච කපිල. ඉතින් අපි මේ බයික් එක ගැන කතා කරනවා නම් මේ බයික් එක තරම් ලෝකේ තවත් වටිනා කියන බයික් එකක් නැහැ යාළුවනේ. හොඳයි අපි මේ බයික් එකේ රිවිව් එක පටන් ගමු. ඉතින් මම ආපහු මතක් කරනවා උණ්ඩුක පුච්ච කපිල. කපිල උණ්ඩුක පුච්ච නෙමේ. ඒ ඉස්සර හිටියේ දැන් උණ්ඩුක පුච්ච කපිල තමයි දැන් ඉන්නේ. හොඳයි අපි වීඩියෝ එක පටන් ගමු. හොඳයි මම මින් පෙර පැවසූ විදිහට යාළුවනේ මේ තියෙන්නේ උණ්ඩුක පුච්ච කපිල ගත්ත සුපෝපභෝගී ලුක් එක තියෙන බයික් එක. ඉතින් යාළුවනේ මේක ලක්ෂ 30ක් වටිනවා. ඔයාලට කියන්න මේක මගේ සෝෂල් එක්ස්පෙරිමන්ට් වලින් සහ අරලිය අපිට ස්පොන්සර් කරපු සල්ලි වලින් තමයි මේක අරන් තියෙන්නේ. ඉතින් පට්ටම සන්තෝෂයි අපේ ඩඩ්ලි අයියා මේක දකිනවා. ඩඩ්ලි මාමා ඩඩ්ලි සීයා දකිනවා. මාව සුදුවෙන් වලින් උස්සන්න එපා. මහින්ද මහත්තයාද එහෙම කරේ. කවුද දන්නේ? මං එයාලට ඩිස් කරන්නේ නෑ. හොඳයි මේ තියෙන්නේ පොඩ්ඩක් ඉන්න. අපි මේක ගැන කතා කරනවා මේ තියෙන්නේ මේකට හම්බෙච්ච සුපිරිම සුපිරි මේ හෙල්මට් එකේ වර්ෂන් එකක් නම් දන්නේ නෑ. ඉතින් මාර්ගයක් දන්නේ නෑ. අපි මේකට දාමු අරලිය හෙල්මට් කියලා. ඉතින් මේක තමයි මේ බයික් එක වෙනුවෙන් අපිට හම්බෙලා තියෙන හොඳම හෙල්මට් වර්ගය. ඉතින් මේක ගැන ඇත්තටම කියන්න සන්තෝසයි. හොඳ හෙල්මට් එකක් මේක මේ විදිහට දැම්මාම ඔළුව ගොඩක් පරිස්සම් වෙනවා සහ ඔයාලගේ ඔළුවට තදට හිටිනවා. හරිද? ඒක නිසා තදට ඔයාලා මේක try කරලා බලන්න හොඳ හෙල්මට් එකක් වෙයි කියලා හිතනවා. හොඳයි. ඊළඟට මේ බයික් එකේ තියෙන සුවිශේෂී ලක්ෂණය නම් මේකට යාළුවනේ තෙල් ගහන්න ඕනේ. හරිද? ඉතින් තෙල් ගහන්න ඕනේ. ඒක තමයි මේකේ තියෙන වටිනාම අංග ලක්ෂණය. හොඳයි. අදට මං ගෙනල්ලා තියෙන බයික් රිවිව් එක ඉවරයි යාළුවනේ. ඉතින් මගේ සුපෝපභෝගී බයික් එක. හරිද? ඉතින් මේක මේ විදිහට ඔයාලට උස්සලා වුණත් ගත්ත මේ බයික් එක. ඉතින් බිම්ම ගත්තොත් මේ වගේ බයික් එකක් තමයි ඔයාලට අදම මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. දැන් පාරේ උන් එනවා මං උන්ව කනවා දැන්. හොඳයි. අපි එහෙනම් අදට මං මේ ගෙනල්ලා තියෙන එක ඉවර කරමු. හැමෝටම ස්තුතියි වීඩියෝ එක බලනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. මගේ account එක අපුවා. ආපහු උණ්ඩුක පුච්ච කපිලගෙන් අපි හම්බෙමු. ඉතින් උණ්ඩුක පුච්ච ඊළඟ සතියේ මෙම ස්ථානයේදීම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට sponsored by helmet එක දෙනවා. ඉතින් helmet එක දාන්න බෑ. තවත් ඔළුවට ආරක්ෂාවක් ලැබෙනවා. එහෙනම් මං අතට ගිහින් එන්න හැමෝටම ජය වේවා.